හරි ළමයි කොහොමද අද අපි ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම් මාලාවේ පළවෙනි පාඩම් මාලාවේ කියන්නේ පළවෙනි පාඩම් මාලාවේ පළවෙනි කොටස තමයි අද පටන් ගන්න යන්නේ. රයිට් මේක ගැන පොඩ්ඩක් කතා කරද්දී අපි මේකෙදි ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අවශ්‍ය වෙන ෆන්ඩමෙන්ට් ඒ කියන්නේ අවශ්‍ය වෙන බේස් එක තමයි මේකෙදි නිර්මාණය කරගන්නේ. හරිද? මේකෙදි අපි මොනවද සන්නායක මොනවද අර්ධ සන්නායක මොනවද කුසන්නායක කියන්නේ මොනවද සන්නායකවල හැසිරීම සහ සන්නායකයක් කරහා කොහොමද ධාරාවක් ගලාගෙන යන්නේ රයිට් ඔන්න ඔය වගේ දේවල් ගැන අපි කතා කරනවා. එතකොට සන්නායක ප්ලාවිත වේගය ඒ කියන්නේ අපි ඒක ඒ වෙලාවට කතා කරමු අපි සන්නායක කරා ධාරාව ගලාගෙන යන සිස්ටම් එක මොකද්ද? එතකොට ඒකෙදී අපි අලුත් වචන ටිකක් ඉගෙන ගන්නවා. රයිට් එතකොට මේක A level physics කරන ළමයෙක්ට කියන්නේ A level වලට ලැහැත්ති වෙන්න physics ඉගෙන ගන්න ළමයෙකුට A level syllabus එකේදී මේ කාරණා ටික ඕගොල්ලන්ට ඉගෙන ගන්න නැහැ. හැබැයි මේක තේරුම් ගැනීම තුළින් ඕගොල්ලොන්ට A level physics වලට තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස් ටික තේරුම් ගන්න එක පහසු වෙනවා. මොකද මේකෙදී අපි කතා කරනවා මොකද්ද සන්නායකයක් කියන්නේ, ධාරාව ගලන්නේ කොහොමද? එතකොට අපිට ඉස්සරහදී ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගද්දි මේක අවශ්‍ය වෙනවා. අපිට විනාඩි 45ක වගේ පොඩි සෙෂන් එකක් මේකෙදී තියෙන්නේ. එතකොට මේ විනාඩි 45ක් වගේ ඕගොල්ලොන්ට වැය කරන්න පුළුවන් නම් මම විශේෂයෙන්ම කියන්නේ 2026 A level ළමයෙකුට ඒ කැපකිරීම කරන්න පුළුවන්. A level exam එකට තව මාසයක් වගේ තියෙනවා නම් අන්න මේක නැතුව අර ටික බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ මේක නොබල හැටියට කමක් නැහැ. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට A level exam එකට තව මාස 9ක් තියෙනවා මම හිතන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට මේකත් එක්ක ඉස්සරහට බලාගෙන යන එක ඔයගොල්ලන්ට හොඳ වෙයි. ඉස්සරහදී මේ පාඩම තේරුම් ගන්න. රයිට්. හරිද? එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව යටතේදී අපි ඉස්සල්ලාම ඉගෙන ගන්නවා එක සන්නායක දෙක කුසන්නායක. එතකොට සන්නායකයක් කියන්නේ කුමක්ද? අපි සන්නායකයක් ගැන සරල අර්ථ දැක්වීමක් ගත්තොත් සන්නායකයක් කියන්නේ ධාරාව ගමන් කරන දෙයකට අපි කියනවා සන්නායකයක් කියලා. එතකොට සන්නායක ද්‍රව්‍යයක් කියන්නේ ඒ සන්නායක ද්‍රව්‍යයේ දෙපැත්තෙන් අපි උදව් සන්නායක ද්‍රව්‍ය මෙන්න. ඔක දෙපැත්තෙන් අපි මෙතෙන්ට ධාරාවක් ඇතුළු කරොත් ඔය විදිහට ධාරාව I කියන කරන්ට් එක මේක හරහා ධාරාවක් ගමන් කරනවා නම් අපි ඒකට සන්නායකයක් කියනවා. රයිට්. එතකොට සන්නායක වර්ගයේ තියෙන සන්නායක යටතේ තියෙන අපි දන්න ප්‍රධාන දේවල් තමයි ලෝහ. ලෝහ මූලද්‍රව්‍ය සියල්ලම වගේ සන්නායක කියලා අපි අහලා තියෙනවා. ලෝහ සන්නායක ගණයට අයිති වෙනවා. රයිට්. සන්නායකයක් වෙන්න නම් මේක හරහා ධාරාවක් ගමන් කරන්න ඕනේ. රයිට්. ඒ කියන්නේ මේ සන්නායකයක් වෙන්න නම් ඒක හරහා ධාරාවක් ගමන් කරන්න ඕනේ. රයිට්. ධාරාවක් ගමන් කරන්න තියෙන ප්‍රධාන කන්ඩිෂන් එක තමයි ධාරාවක් ගමන් කරන්න නම් ඒකට නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. මේ ධාරාව අරගෙන යන්න අවශ්‍ය කරන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. රයිට්. අපි සාමාන්‍යයෙන් සන්නායක ගැන කතා කරද්දී අපි ලෝහ ද්‍රව්‍යයක් ගැන කතා කරමුකෝ. එතකොට මෙන්න මේ වගේ අපි ලෝහ ගත්තොත් එහෙම ලෝහයේ තියෙනවා මූලද්‍රව්‍යයේ පරමාණු එක ගත්තාම අපි ගමු න්‍යෂ්ටි ධන ආරෝපිතයි කියලා. මොනවද ධන ආරෝපිත න්‍යෂ්ටි හැඩගැස්මක් මේ සන්නායකයේ තියෙනවා. හරිද? එතකොට මේ මූලද්‍රව්‍ය සන්නායකයේ ඒ කියන්නේ මේ න්‍යෂ්ටිය වටා තියෙනවා ඉලෙක්ට්‍රෝන. අපි ඒක පරමාණුක විද්‍යාවේදී ඒ කියන්නේ පරමාණු ගැන ඉගෙන ගද්දී අපි දන්නවා මේ මූලද්‍රව්‍ය වටේ ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් තියෙනවා කියලා. රයිට්. එතකොට මේ මූලද්‍රව්‍ය වටේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන වලින් එක ඉලෙක්ට්‍රෝනයක් අපි හිතමු එක අවම වශයෙන් එක ඉලෙක්ට්‍රෝනයක්වත් මේ පද්ධතියට නිදහස් වෙලා තියෙන්න ඕනේ. හරිද? එතකොට මේ වගේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා පද්ධතියට නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හරිද? රයිට්. ඉලෙක්ට්‍රෝනයක් කියන උන ඍණ ආරෝපණයක් ඉඳන් අපිට ඍණ ආරෝපණයක් කියලා ගන්න පුළුවන්. රයිට්. එතකොට මේක යම්කිසි මූලද්‍රව්‍යයක් තියෙද්දී අපි දන්නවා මේ මූලද්‍රව්‍යයේ සාමාන්‍යයෙන් මෙහෙම හයි වෙලා මෙහෙම තියෙන්නේ නැහැ. මේ මූලද්‍රව්‍යයේ සාමාන්‍ය උෂ්ණත්වයත් එක්ක පොඩි දෝලනයක තමයි ඉන්නේ. මෙහෙම හිතුවොත් මෙයා මෙහෙටත් යනවා මෙහෙටත් යනවා. ඒ වගේම තමයි මේ ඉලෙක්ට්‍රෝනත් යම්කිසි දෝලනයක තමයි ඉලෙක්ට්‍රෝන නැත්නම් ඍණ ආරෝපිත අංශු යම්කිසි දෝලනයක තමයි ඉන්නේ. රයිට්.
එතකොට මෙයාලා දැන් මේ න්‍යෂ්ටියෙන් මේගොල්ලෝ දෝලනයක ඉන්නේ. මේ න්‍යෂ්ටියෙන් ආපු ඉලෙක්ට්‍රෝන එළියට ආපු ඉලෙක්ට්‍රෝන ඉන්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ සන්නායකය තුල නිදහසේ සැරිසරමින් ඉන්නවා. රයිට්. ඒ කියන්නේ මෙයා මෙහෙම යනවා. ඔහොම ගිහිල්ලා ඔහෙට හැරිලා එනවා. මෙයා මෙහෙට යනවා. මේ ධනාරෝපණය පැත්තට යනවා. ආයෙ වැදිලා මෙහෙට විහික් වෙනවා. ඒ වගේ හරි නිදහස් හැසිරීම් රටාවක් දක්වමින් තමයි මේක ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එතකොට මෙන්න මෙහෙම පද්ධතියකට අපි කියන සන්නායකයක් කියලා. මෙන්න මේ වගේ නිදහසේ සැරිසරන ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. අපිට මේ හරහා ධාරාවක් සන්නායනය කරගන්න අවශ්‍ය නම් මම කියන එක තේරුණා කියලා මම හිතනවා. මේ කියන්නේ අපිට මෙන්න මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් අපිට මේ හරහා ධාරාවක් එහාට අරන් යන්න පුළුවන්. රයිට්. අපි දැන් මේක අපි මේ වැඩි දියුණු කරමු කොහොමද මේක දෙපැත්තට ධාරාවක් දුන්නොත් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වල හැසිරීම කොහොම තියෙයිද කියලා. දැන් මේ වගේ මායමත් වුණු සන්නායකයක් තියෙන්නේ. මේ වගේම ධන ආරෝපිත මෙන්න න්‍යෂ්ටි ඉන්නවා. හරිද? ඒ වගේම නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්තම් ඍණ ආරෝපණ ඔන්න ඔය විදිහට මේක පුරාම ඔහොම තියෙනවා. දැන් මේකෙන් නිදහස් වෙච්ච එක්කෙනා මෙයා මේකෙන් මෙයාගෙනුත් එක්කෙනෙක් කොහොම නිදහස් වුණා කියලා අපි දැන් හිතමු. රයිට්. දැන් අපි මේ පැත්තෙන් I කියලා ධාරාවක් ඇතුල් කරනවා. I කියලා ධාරාවක් ඇතුල් කරන අපි මොකද කරන්නේ? මේ වගේ බැටරියක් නෝම හයි කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතන මේ මෙතන අපි බැටරිය ධනට සම්බන්ධ කරලා තියෙන හින්දා මෙතන පොඩි ධන ආරෝපණයක් තියෙනවා. හරිද? ඒ වගේම මේ පැත්තෙන් තියෙනවා මෙතන ඍණ ආරෝපණයක් තියෙනවා. මෙතන ඍණට සම්බන්ධ කරලා තියෙන හින්දා. රයිට්. අපි කරන්ට් එක යන්නේ මේ අතට කියලා හිතුවට මෙතන තියෙන පොඩි ඍණ ආරෝපණ වැඩි ගතියක් තමයි තියෙන්නේ. මෙතනම ධන ආරෝපණ වැඩි ගතියක් තමයි මෙතන තියෙන්නේ. හරිද? දැන් අපි මෙහෙම ගමු. ඍණ ආරෝපණ වැඩි ගතියක් මෙතන තියෙනවා. මෙතන තියෙනවා ධන ආරෝපණ වැඩි ගතියක්. රයිට්. එතකොට ධන පැත්තට ඍණ ආරෝපණ මොකද වෙන්නේ? ඇදිලා එනවා. මේක සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඒ කියන්නේ ධන ආරෝපිත පැත්තට ඍණ ආරෝපණ ටික කොහොම ඇදිලා එනවා. ඒ වගේම ඍණ ආරෝපිත දිශාවෙන් ඍණ ආරෝපිත දිශාවට කිට්ටු වෙන්න කැමතිද ඍණ ආරෝපිත නැහැ. ඍණ ආරෝපිත දිශාවෙන් ඍණ ආරෝපිතව විකර්ෂණය කරනවා. හරිද? එතකොට මේ සංසිද්ධි දෙක හින්දාම මේ ඍණ ආරෝපණ මේ විදිහට මේ පැත්තට ඇදිලා එනවා. රයිට්. එතකොට මෙන්න පළවෙනි ඍණ ආරෝපණ ඔය විදිහට මෙහෙට ඇතිල් වෙද්දී මෙතන ඍණ ආරෝපිත ගොඩක් තිබ්බනේ. මේක අසමතුලිත වෙන්නේ නැහැ. මේකේ සමතුලිතතාවය රැක ගන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා. දැන් අපි ඉස්සරහද ප්ලාවිත වේගය වගේ දේවල් ගැන ඉගෙන ගද්දී මේ ආරෝපණයක ගමන් කරන වේගය ගැන එහෙම ඉගෙන ගද්දී ඔයාලට තේරෙයි ඒක එහෙම වෙනවා කියලා. ඒ කියන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු එද්දි මෙතනින් ඉලෙක්ට්‍රෝන ටිකක් එළියට යනවා. එතකොට මෙතනින් ඉලෙක්ට්‍රෝන ඇතුළු වෙද්දි මෙහෙන් එළියට තල්ලු වෙන්න මේක ඇතුළේ ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. රයිට්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට මේ පැත්තට දැන් මෙයා වෙනවා. මෙයාගේ ඔහොම මේ ධනාරෝපිතයට ඇදිලා යන ගමන් ඉස්සරහට තල්ලු වෙනවා. දැන් මෙයා ඉස්සරහට තල්ලු වෙද්දි මෙයාගේ ධනාරෝපිතයත් තියෙනවා. සාමාන්‍ය ඔන්න ඔය වගේ හැඩයක තමයි මේගොල්ලෝ ඉස්සරහට මේ විදිහට ඍණ ආරෝපිත ටික මේ පැත්තට ඇදිලා එනවා. හරිද? එතකොට සන්නායකයක් ඇතුලේ මෙන්න මේ විදිහේ කාර්යයක් තමයි සිද්ධ වෙන්නේ. සන්නායකය තුලින් මේ පැත්තෙන් ඍණ ආරෝපණ විකර්ෂණය කරනවා. මේ පැත්තෙන් ඇදලා ගන්නවා. ඒ නිසා මේ ඍණ ආරෝපිත ටික මේ පැත්තට ඇදිලා එනවා. ඒ වගේම මෙතනින් තියෙන ආරෝපණ මේක ඇතුළට ඇතුල් වෙනවා. එහෙනම් මෙතනින් මෙයාලා එළියට යනවා. රයිට්. ওই විදිහට තමයි සන්නායකයක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි දැන් ගමු අපි මේක ගැන සමීකරණ ටිකක් ඔප්පු කරගන්න අවශ්‍ය හින්දා මෙන්න මේ වගේ හරස්කඩ වර්ගඵලය A වුණු L දිගක් තියෙන හරිද සන්නායකයක් ගමු. රයිට්. මේ පැත්තට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය අපි E කියලා ගමු. හරිද? මම මේ වගේ අර්ථ කියන්නේ මොනවද කියන එක හඳුන්වලා දෙන්න. එහෙනම් මේ විදිහට අපි බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට. හරිද? ඔන්න ඔය වගේ මෙන්න මේ වගේ එකක් අපි ගමු. මේකදී අපි
සමීකරණ ටිකක් ඔප්පු කරගන්න යන්නේ මේක විදිහට සාධාරණ විදිහට. රයිට්. අපි පළවෙනියෙන්ම ඔප්පු කරගන්න මෙයාගේ තියෙන ප්‍රතිරෝධකතාවය. ඒ ප්‍රතිරෝධය ඕම්. මෙයා කොච්චර ප්‍රතිරෝධයක් දක්වනවද? ඕම් අපි දන්නවනේ. ප්‍රතිරෝධයට අදාළ සමීකරණය තමයි V සමානයි I R අපි දන්නද. හැබැයි ප්‍රතිරෝධයෙන් හින්දා නම් R සමානයි මොකද්ද? V බෙදීම I විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මෙයා අපි පළවෙනි සමීකරණයේ විදිහට ගන්නවා. මේ මොකද්ද? ප්‍රතිරෝධය. එතකොට මේ හරහා තියෙන ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන් විභවාන්තරය බෙදීම ධාරා. එතකොට විභවාන්තරය කියන්නේ මේ බැටරිය දෙපැත්තේ තියෙන විභවාන්තරය V, ධාරාව කියන්නේ මෙයා හරහා ගලන ධාරාව I. එහෙනම් මෙයාගේ තියෙන ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන් මොකද්ද? V බෙදීම I විදිහට. රයිට්. ඔක අපි තව විදිහට හිතලා ගන්නවා නම් ප්‍රතිරෝධය R සමානුපාතිකයි මෙන්න මේකට අනුලෝමව සමානුපාතිකයි මේකට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා අපිට ඒකට අදාළ ඒකකයන් ආදේශ කරපුවම නියත එකයි කියලා මේක ගන්න පුළුවන්. රයිට්. අපි ඒක දන්න හින්දා අපි එහෙනම් ප්‍රතිරෝධය කියන එක මේ විදිහට ගන්න එක අපි ඉගෙන ගන්න ඕලවල වලදීනේ. එතකොට අපිට මෙන්න මේ විදිහට ප්‍රතිරෝධය ගන්න පුළුවන්. රයිට්. කම්බියේ හරස්කඩ වර්ගඵලය ඒකාකාරී. ඒ කියන්නේ මේ කම්බියේ හරස්කඩ වර්ගඵලය ඒකාකාරී නම් මේ හරහා තියෙන ධාරා ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් ක්ෂේත්‍රයේ ඒකාකාරී නම් කම්බිය හරහා ගමන් කරන ධාරා ඝනත්වය ඒකාකාරී වේ. alright. එහෙනම් මෙන්න මෙයාගේ කම්බිය හරහා තියෙන වර්ගඵලය නැත්තම් මෙන්න මේක ඒකාකාරී නම් මෙයාගේ ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක් හරහා ගමන් කරන ධාරාව නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියලා සරලව කිව්වත් අවුලක් නැහැ. එහෙනම් ධාරා ඝනත්වය අපි හඳුන්වනවා මේ විදිහට සමානයි මොකද්ද? ඒකක වර්ගඵලයක් හරහා ගමන් කරන ධාරාව තමයි අපි මේකෙදි ගන්න. එහෙනම් ධාරාව I මේකේ හරස්කඩ වර්ගඵලය A ගෙන් බෙදුවාම අපිට එනවා ඒකක වර්ගඵලයක් හරහා ගමන් කරන ධාරාව. අපි මේකට කියන ධාරා ඝනත්වය කියලා. හරිද? එතකොට J කියන්නේ ඒකක අපිට ගන්න පුළුවන් කොහොමද? ධාරාවමයි ඉන්නේ ඇම්පියර්. දැන් අපි J කියන එක කොහොමද ලිව්වේ? J සමානයි I බෙදීම A. ධාරාවමයි ඉන්නේ ඇම්පියර් වලින්. A කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඒකමයි ඉන්නේ වර්ග මීටර වලින්. එහෙනම් මේක උඩට ආවට පස්සේ අපිට ලියන්න පුළුවන් J ගේ ඒකක නැත්තම් ධාරා ඝනත්වයේ ඒකක. එහෙනම් ධාරා ඝනත්වයේ ඒකක අපිට ලියන්න පුළුවන් කොහොමද? ඇම්පියර් වර්ග මීටරයට කියලා. රයිට්. එතකොට ඔක අපිට ධාරා ඝනත්වය ඒකක විදිහට ඔක ලියන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි ලියනවා මෙයා හරහා තියෙන තීව්‍රතාවය, විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. E කියන එක්කෙනාව අපිට ගන්න පුළුවන් කොහොමද? මේ තියෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. මේක අපි ශ්‍රේෂ්ඨ පාඩමේදී මේක මීට වැඩිය මේක වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. අපි දැනට මතක තියාගමු. මෙයා හරහා තියෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අපිට ගන්න පුළුවන් මේ දෙන්නගේ දෙපැත්තේ තියෙන විභවාන්තරය. එහෙනම් මෙයාගේ තියෙන විභවාන්තරය කොච්චරද? V. ඇයි මෙතන මේගොල්ලොන්ගේ අපි ප්‍රතිරෝධයක් නැහැ කියලා සලකුවාට පස්සේ මේ විභවාන්තරයම තමයි මේ දෙන්න දෙපැත්තෙත් තියෙන්නේ. අර ඉස්සරහදී මේවා ඕන වෙනවා. මොකද මෙන්න මෙහෙම සන්නායකයක් කරහා විභවාන්තරයක් හිටින්නේ නැහැ කියලා තමයි අපි මේකෙදි සලකන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ අපි හිතනවා නිකන් සුපිරි සන්නායක වගේ අදහසක් තමයි තියෙන්නේ. හැබැයි එහෙම නැහැ. මෙයාලගේ පොඩි ප්‍රතිරෝධයක් තියෙනවා. හැබැයි අපි ගණන් හදද්දී යම් කිසි දෙයක් ඔප්පු කරද්දී අපි මේක හිතනවා මෙයාගේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට කිසිම ප්‍රතිරෝධයක් නැහැ කියලා. රයිට්. එහෙනම් මේ දෙන්න අතර මේ දෙපැත්තේ තියෙන විභවාන්තරය අපි කියනවා V කියලා. එහෙනම් මෙයාගේ තීව්‍රතාවය මේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අපිට ගන්න පුළුවන් කොහොමද? V බෙදීම L කියලා. මොකද මේ දෙන්නගේ තියෙන දිග L. හරිද? එහෙනම් විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අපි ලියන්න පුළුවන් E සමානයි V බෙදීම L කියලා. හරි ළමයි. එතකොට අපි දැන් ප්‍රධාන සමීකරණ දෙකක් දන්නවා. ධාරා ඝනත්වය කියන්නේ මොකද්ද? I බෙදීම A. විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ E කියන්නේ මොකද්ද? V බෙදීම L. ඊට අමතරව ප්‍රතිරෝධය R සමානයි V බෙදීම
විදිහට ගන්න පුළුවන්. හරිද? හරි. මේ අනුව කම්බිය මෙන්න මේක සෑදී ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවය කියලා අපි හඳුන්වන්නේ රෝ. ප්‍රතිරෝධකතාවය අපිට ලියන්න පුළුවන් පුතාලා E බෙදීම J කියලා. කොහොමද ප්‍රතිරෝධකතාවය ලියන්න පුළුවන් E බෙදීම J කියලා. E කියන්නේ මොකද්ද? විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. J කියන්නේ මොකද්ද? ධාරා ඝනත්වය. රයිට්, මේක අපි පොඩි සුළු කිරීමක් කරගෙන යන් ඉස්සරහට ඔන්නෝම E වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? V බෙදීම L බෙදීම J කියන්නේ මොකද්ද? I බෙදීම A කියලා ගන්න පුළුවන්. J කියන එක ගන්න පුළුවන් අපිට මොකද්ද? I බෙදීම A. හරිද? එතකොට විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E සමානයි අපි ගන්නවා V බෙදීම L. හරිද? රයිට්. අපි මේකේදී අර්ථ දක්වනවා ප්‍රතිරෝධකතාවය. එහෙනම් ප්‍රතිරෝධකතාවය ඒ කියන්නේ මොකද්ද? රෝ සමානයි E බෙදීම J විදිහට අපිට ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි මේක පොඩ්ඩක් සුළු කරගමු මේවා ආදේශ කරලා. එතකොට රෝ සමානයි E කියන්නේ මොකද්ද? V බෙදීම L සම්පූර්ණයෙන් බෙදීම J කියන්නේ මොකද්ද? I බෙදීම A. V වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? V සමානයි I R. එහෙනම් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් V වෙනුවට I R බෙදීම I ට A. right. අපිට මේකෙදී අවසානයේ ලියන්න පුළුවන් රෝ සමානයි මේ අයිට මේ අයි කැපිලා යනවා. එහෙනම් රෝ සමානයි R A යට L කියලා. හරිද? එහෙනම් මේක අපි ලියනවා රෝ සමානයි R A යට L කියලා. අපි මේකට කියනවා මොකද්ද? ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය. හැබැයි ප්‍රතිරෝධය අපි ලිව්වනේ R සමානයි මොකද්ද? විබෙදීම I කියලා. ඊට අමතරව මෙතනිනුත් අපිට ප්‍රතිරෝධයේ උත්ත කරගන්න පුළුවන්. එහෙනම් R සමානයි මොකද්ද? රෝ L යට A. රයිට්, මෙන්න මේක අපිට නිතර හම්බෙන සමීකරණයක්. නිකන් මතක තියාගන්න ප්‍රතිරෝධය අපිට ලියන්න පුළුවන් V බෙදීම I කියලා. ඊට අමතරව ප්‍රතිරෝධය ලියන්න පුළුවන් රෝ L යට A කියලා. රයිට්, රෝ කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධකතාවය. L කියන්නේ මොකද්ද? සන්නායකයේ දිග. A කියන්නේ මොකද්ද? සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. තේරුණාද? රයිට්. එතකොට ප්‍රතිරෝධය අපිට ආකාර දෙකකින් ලියන්න පුළුවන්. එකක් රෝ L යට A ඊට අමතරව R සමානයි V බෙදීම I විදිහට. ද්‍රව්‍යයක විද්‍යුත් සන්නායකතාවය. නම් ද්‍රව්‍යයක විද්‍යුත් සන්නායකතාවය අපි සිග්මා කියලා කියනවා. රයිට්. එතකොට සිග්මා සමානයි 1 යට රෝ. රෝ කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධකතාවය. 1 යට ප්‍රතිරෝධකතාවයට අපි කියනවා විද්‍යුත් සන්නායකතාවය කියලා. ප්‍රතිරෝධකතාවයේ පරස්පරය තමයි සන්නායකතාවය කියලා කියන්නේ. රයිට්. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙනම් අපිට ලියන්න පුළුවන් එහා පැත්තෙන් රෝ කියන්නේ මොකද්ද? E බෙදීම J නේ. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් සිග්මා සමානයි 1 යට E බෙදීම J. එහෙනම් J සමානයි සිග්මා E කියලා. එහෙනම් අපි ප්‍රතිරෝධකතාවයෙන් සමීකරණ දෙකක් ගන්නවා ධාරා ඝනත්වයට. මොකද්ද? J කියන්නේ ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය අපි ගන්න පුළුවන් මොකද්ද? I බෙදීම A විදිහට. ඔන්න අපි එක විදිහක්. ඒ වගේම ධාරා ඝනත්වය ලියන්න පුළුවන් සන්නායකතාවයේ වතාවක් E. E කියන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. එතකොට අපි Jටත් අදාළ සමීකරණ දෙකක් ගත්තා. රයිට්, දැන් අපි මේ වෙලාවේ යුක්ත කරගත්ත සමීකරණ කීපේ ලියාගමු. පළවෙනි සමීකරණ අපි විදිහට ලිව්වා R සමානයි මොකද්ද? I බෙදීම
sorry v බෙදීම I විදිහට අපි ලියුවා. right ඊට පස්සේ ප්‍රතිරෝධකතාවය J සමානයි I බෙදීම ඒ වගේම ප්‍රතිරෝධකතාවයට තව සමීකරණයක් ලියාගත්තා අපි ඒ අතරතුර J සමානයි මොකද්ද සිග්මා E ආය R ට මොකද තව සමීකරණයක් කිව්වා R සමානයි මොකද්ද rho L යට A හරිද එතකොට අපි මේන්ලි ඔය සමීකරණ ටික ලියාගත්තා ඊට පස්සේ ආය E සමානයි මොකද්ද v බෙදීම L කියලා අපි ලියාගත්තා. එතකොට මෙන්න මේ සමීකරණ ටික තමයි අපි දැන් ඉගෙන ගත්තේ කොහොමද මේ සමීකරණ ටික ආවේ කියලා. right. අපි තව ඉස්සරහට යන්. right. සන්නායකයක ඒකක පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හෙවත් වාහක ඝනත්වය. right. දැන් අපි මෙන්න මේ සමීකරණ ටික ගත්තා. එතකොට අපි කියනවා සන්නායකයක. දැන් මේ තියෙන සන්නායකයක්නේ. සන්නායකයක ඒකක පරිමාවක ඇති ඒකක පරිමාවක් කියන්නේ මොකද්ද? මේ සන්නායකයක් ඇතුලේ මෙන්න මේ වගේ ඝන කාභයක් අපි ගන්නවා. මීටරයක් දිග මීටරයක් පළල මෙන්න මේක ඇතුලේ තියෙන වාහක ගන්න. right මම දැන් ඉස්සෙල්ලා මුලින්දිම සඳහන් කරා ඔයගොල්ලන්ට මොකද්ද වාහක කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන අරන් යන්න. ඒ කියන්නේ ධාරාව එහාට මෙහාට අරන් යන්න උදව් වෙන දේවල් වලට තමයි අපි වාහක කියලා කියන්නේ. right. එතකොට ඒ වාහක කියලා එහෙනම් කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඒකක වර්ගඵලයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන අපි හඳුන්වනවා n කියලා. ඒ කියන්නේ වාහක ඝනත්වය අපි n කියලා හඳුන්වනවා. right. ඒ වගේම මේ වාහක ගමන් කරන වේගය. ඒ කියන්නේ යම්කිසි වෝල්ටේජ් එකක් තියලා තියෙද්දි මේ දැන් වාහක ටික ගමන් කරන වේගය. ගමන් කරන වේගය අපි ගන්නවා v d කියලා. right. එතකොට අපිට මෙයා මේ හරහා ගමන් කරන කරන්ට් එක I. ධාරාව කියන්නේ මොකද්ද? එක කාලයකදී ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අපි කියනවා මොකද්ද? ධාරාව කියලා. මොකද්ද එහෙනම් ඒකක කාලයකදී ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ධාරාව කියලා හඳුන්වනවා. right. ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද? වාහක. එහෙනම් ඒකක පරිමාවක ඇති වාහක ප්‍රමාණය n. හරිද? එතකොට ඒකක කාලයකදී ගමන් කරන වේගය අපිට ලියා ගන්න පුළුවන් කොහොමද? v d කියලා. හැබැයි මේ තියෙන ඒකක වර්ගඵලයක තියෙන ඒකක මේ පරිමාවක තියෙන වාහක ප්‍රමාණය මේක අපි වැඩි කරන්න ඕනේ කොහොමද? a ගෙන්. right මේක අපි තව චුට්ටක් ඕගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට විස්තර කරගමු. මම මේක මකන්නම්. right. මෙන්න අපේ දැන් සන්නායකය තියෙනවා. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය අපි ගන්නවා a කියලා. මෙයාට අපි ධාරාවක් දීලා තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ ඒකක වර්ගඵලයක් තියෙනවා ඔන්න ඔය විදිහට. හරිද? මේ ඒකක වර්ගඵලයක තියෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අපි කියනවා n කියලා. නැත්නම් වාහක ප්‍රමාණයට. right. මෙන්න මේ වාහක මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරන වේගයට අපි කියනවා v d කියලා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරන්නේ v. එහෙනම් මේ වාහක ගත්ත මේ ඒකක පරිමාවම ගමන් කරන්නේ මොන වේගයෙන්ද? v d ගෙන්ම තමයි. right. එහෙනම් මෙන්න මෙතනින් එළියට එන එක තප්පරයකදී මෙන්න මේ වර්ගඵලය හරහා එළියට එන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අපි කියනවා මොකද්ද? ධාරාව කියලා. කියන්නේ මේ වර්ගඵලය හරහා එළියට එන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අපි මොනවද කියන්නේ? නැත්නම් වාහක ප්‍රමාණයට අපි කියනවා ධාරාව කියලා. ධාරාව අර්ථ දැක්වීම අපි දන්නවනේ. ධාරාව කියන්නේ එක කාලයකදී ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. right. ඒකක කාලයකදී ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ හරස්කඩ වර්ගඵලය හරහා එළියට එන එක තප්පරයකදී එළියට එන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. right. එහෙනම් මෙන්න මේගොල්ලෝ v d වේගයකින් මේ පැත්තට එමින් ඉන්නේ. එහෙනම් එක තප්පරයකදී මෙන්න මේ වගේ කොටස් v d වේගයකින් ආපු කොටස් දැන් එහෙනම් මෙන්න මේ අපි හිතමු මෙන්න මේ කොටස කියලා හිතමු. මේ කොටස v d ප්‍රමාණයක් එළියට එනවා. මොකද්ද? එක තප්පරයකදී මේ කොටස v d ප්‍රමාණයක් එළියට එනවා. ඇයි v d වේගයකින් මේක ගමන් කරන්නේ? right. එහෙනම් එක තප්පරයකදී ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියන්නේ
මේ ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අපි ගන්නවා n කියලා. ඒක වැඩි කරන්න ඕනේ මෙයා ගමන් කරන වේගය v d ගෙන්. ඒ වගේ කෑලි කීයක් එනවද? මෙන්න මේ a කියන වර්ගඵලය හරහා තමයි එළියට එන්නේ. එහෙනම් අපි ඒක වැඩි කරන්න ඕනේ a ගෙන්. මේක සමානයි මේ හරහා ගමන් කරන කරන්ට් එක. එහෙනම් මොකද්ද? I සමානයි වාහක ඝනත්වය වැඩි කිරීම වාහකවල වේගය නැත්තම් ප්ලාවිත වේගය. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය. මම හිතනවා දැන් ඔයාලට මේක සම්පූර්ණයෙන්ම තේරුණා කියලා. right. එතකොට අපිට මේ හනුව ධාරා ඝනත්වය අපි ධාරා ඝනත්වය දැන් ඔන්න අපිට ඕන සමීකරණ ටික එනවා. ධාරා ඝනත්වය J සමානයි අපි කොහොමද ලිව්වේ? I බෙදීම A කියලා. එහෙනම් දැන් අලුත් සමීකරණයක් අපි මේකට එකතු වුණා. මොකද්ද? I සමානයි N ඉලෙක්ට්‍රෝන නම් E කියලා දානවා. ගමන් කරන ඉලෙක්ට්‍රෝන වාහකයන් ඉලෙක්ට්‍රෝන හින්දා තමයි N E කියලා අපි දාන්නේ පොඩි සංකේතාත්මකව හැඳින්වීමක් විදිහට. ඒක ගමන් කරන වේගය අපි ගන්නවා vd කියලා වතාවක් a. මේක තමයි දැන් අපේ සන්නායකය හරහා ගමන් කරන ධාරාවට අපි හදාගත්ත අලුත්ම සමීකරණය. එහෙනම් අපි කලින් සමීකරණයෙන් දන්නවා ධාරා ඝනත්වය J සමානයි I බෙදීම a කියලා. I කියන්නේ මොකක්ද එහෙනම්? Ne වතාවක් vd වතාවක් a බෙදීම a. ඒට ඒ කැපිලා ගියාම අපිට ධාරා ඝනත්වය J සමානයි කොහොමද ගන්න පුළුවන්? Ne වතාවක් v d කියලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් මම කියන එක තේරුණා කියලා හිතනවා. එහෙනම් අපි අලුතෙන් තවත් සමීකරණයක් එකතු කරගත්තා. මොකද්ද? J ධාරා ඝනත්වය සමානයි Ne. ඒ කියන්නේ මොකද්ද? වාහක ඝනත්වය. n තමයි වාහක ඝනත්වය. මේකෙදි අපේ වාහක වර්ගයේ ඉලෙක්ට්‍රෝන හින්දා Ne කියලා දානවා වතාවක් ප්ලාවිත වේගය vd. එහෙනම් අලුත් වචනයක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? vd කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්ලාවනය වෙන වේගය. ඒ කියන්නේ සන්නායකය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන වේගය තමයි vd කියලා කියන්නේ. right. මේකෙදි අපි පොඩි ගන්නවා සන්නායක ඉලෙක්ට්‍රෝන වල සචලතාවය mu විදිහට අර්ථ දක්වනවා. ඒ කියන්නේ සන්නායක ඉලෙක්ට්‍රෝන වල සචලතාවය. සචලතාවය කියන්නේ මම ඔයාලට මුලින්ම කිව්වනේ මේක පොඩ්ඩක් හෙල්ලි ඉන්නේ කියලා. උෂ්ණත්වය වැඩි කරද්දී යාලගේ සචලතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරද්දී යාලගේ සචලතාවය අඩු වෙනවා. එහෙනම් සචලතාවය අපි ගන්නවා මොනවද? mu කියලා. සචලතාවය අපිට ලියන්න පුළුවන් කොහොමද? vd ප්ලාවිත වේගයේ බෙදීම e විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. හරිද? එතකොට මේ mu කියලා කියන්නේ මොකද්ද? mu කියන්නේ සචලතාවය. සචලතාවය කියන්නේ සාමාන්‍ය මූලද්‍රව්‍යක ඉලෙක්ට්‍රෝන ඉද්දී ඒගොල්ලෝ යම් කිසි විදිහක දෝලණය වෙමින් ඉන්නේ. සචල වෙලා තමයි ඉන්නේ. හෙට මෙහෙට දුවමින් තමයි ඉන්නේ. රයිට්. එහෙනම් උෂ්ණත්වය වැඩි කරද්දී ඒගොල්ලෝගේ දැඟලිල්ල වැඩි වෙනවා. එහෙනම් සචලතාවය වැඩි වෙනවා. සචලතාවය වැඩි වෙද්දී එයාලගේ මොකද වෙන්නේ? ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. ඇයි එයාලා එහෙ මෙහෙ දුව ඉන්න කට්ටියක් අපි එක පැත්තකට අරන් යන්න හරි අමාරුයි. ඒගොල්ලෝ චුට්ටක් දුව ඉන්නවනම් ටක් ගාලා තල්ලු කරගෙන යන්න පුළුවන්. වැඩි දඟල ඉන්නවනම් අපිට ඒගොල්ලෝම තල්ලු කරන් යන්න අමාරුයි. එහෙනම් සචලතාවය කියන්නේ මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙද්දී සචලතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී සචලතාවය අඩු වෙනවා. සචලතාවය වැඩි නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. සචලතාවය අඩු වෙනම් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒතකොට ප්‍රතිරෝධයට බලපාන ප්‍රධාන සාධකය තමයි යම් කිසි උෂ්ණත්වයකදී මේ ඉලෙක්ට්‍රෝන පොඩි සචලතාවයක තමයි ඉන්නේ. අපි මේ සචලතාවය පරද්දගෙන තමයි ඉස්සරහට ඉලෙක්ට්‍රෝන අරගෙන යන්න ඕනේ. රයිට්. එහෙනම් mu කියන්නේ සචලතාවය. සචලතාවය අපිට ලියන්න පුළුවන් vd. මොකද්ද මේ vd කියන්නේ? ප්ලාවිත වේගය බෙදීම e කියලා. රයිට්. මේකෙන් අපි vd උක්ත කරගමු. සමානයි. එහෙනම් මොකද්ද? mu වතාවක් e කියලා අපිට ගන්න පුළුවන්. රයිට්. එහෙනම් vd වෙනුවට තව අලුත් සමීකරණයක් ආවා. මේකෙන් උක්ත කරලා අපිට vd ගන්න පුළුවන්. තව vd වෙනුවට කියන්නේ ප්ලාවිත වේගය vd සමානයි මොකද්ද? සචලතාවය mu වතාවක් මට මේ ඇදිලා ලියන ඉඳාරියට
මේ උලියා ගන්න බෑ වතාවක් E කියලා අපිට ගන්න පුළුවන්. right දැන් අපි VD වෙනුවට මේක ආදේශ කරොත් අපිට මේකේ එතකොට මේ කලින් අපි ලියාගත්ත සමීකරණය ධාරා ඝනත්වය E සමානයි n E කියලා අපි ගත්තේ ඇයි මෙයාලා ඉලෙක්ට්‍රෝන හින්දා වාහක ඝනත්වය ඉලෙක්ට්‍රෝන වාහනය වෙන හින්දා E කියලා ගත්තා. VD right අපි තව සමීකරණ දානවා VD සමානයි mu වතාවක් E කියලා. එහෙනම් මෙන්න මෙයාගේ VD වෙනුවට අපිට මෙන්න මේ කැලල ආදේශ කරලා ධාරා ඝනත්වය සමානයි NE කියන්නේ වාහක ඝනත්වය. මේකේ වාහක ඉලෙක්ට්‍රෝන හින්දා තමයි දාන්නේ. මේක පුන පුනා කියන්නේ ඕගොල්ලොන්ට මේක පද දෙකක් විදිහට දැනෙන්න පුළුවන් හින්දා. එතකොට මේ E කියලා දාන එකේ ප්‍රතිඵලයක් අපිට ඉස්සරහදී තියෙනවා. අපි ආරෝපණ වලින් ගුණ කරලා ගන්නවා නම් ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය මෙතෙන්ට ආදේශ කරා නම් හරි. ඒක අපි උදාහරණ ගානක් කරද්දී අපිට ඒක පැහැදිලි වෙයි. right එතකොට VD වෙනුවට අපි දානවා මොකද්ද mu වතාවක් E කියලා. එහෙනම් අපේ අලුත්ම සමීකරණය මොකද්ද? ධාරා ඝනත්වය සමානයි NE mu වතාවක් E. හරි මේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම දේවල් ටිකක් මේක ඇතුලේ වෙනවා කියලා ඔළුවේ තියාගන්න. හරිද මේ මම කියන්නේ A level කරන ළමයිට A level කරන ළමයි මේ සමීකරණ මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. බය වෙන්න එපා. සමීකරණ ගොඩක් තියෙනවා මේවා. මතක තියා අපි කවදාවත් සමීකරණ මතක තියාගන්න ඕනේ නෑ. හරිද? සමීකරණයක් හැදෙන තියරි එක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට අපේ ඔළුවේ තියෙනවා නම් සමීකරණ හැදෙන තියරි එක අපිට පුළුවන් ඉස්සරහට ගාන කන්ටිනියු කරන්න. සමීකරණ පාඩම් කරනවා කියන එක නිකන් ෆිසික්ස් පාඩම් කරනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කියන්නේ ඒක ඇත්තටම ෆිසික්ස් ඒ කියන්නේ විද්‍යාව ඉගෙන ගන්න ළමයි කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි ඒකේ තියරි එක ඔළුවට දාගන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා දැද්දි අපිට පුළුවන් ඉස්සරහට ඒක සමීකරණයත් එක්ක කන්ටිනියු කරගෙන යන්න. අපි පාඩම් කරගන්න ඕන සමීකරණ ටිකක් තියෙනවා. හැබැයි තියරි එක අවබෝධය තියෙනවා නම් අපිට සමීකරණ මතක තියාගන්න ලේසි කියන එක තමයි මම මේ කියන්නේ. right අපි ඉස්සර කලින්ම දන්න සමීකරණයක් තියෙනවා මොකද්ද? සිග්මා J සමානයි සිග්මා E. අපොඩ බෝඩ් එක මකන්නම් ඔයගොල්ලෝ මේක පැහැදිලි වෙන්න. මේ සමීකරණ ටික දැන් අපි අතෙන්ට අරන් ගියා. අපේ දැන් තියෙන ප්‍රධාන සමීකරණ තමයි මෙන්න මෙයා. J සමානයි සිග්මා E කියලා ගන්න පුළුවන්. තව සමීකරණයක් තියෙනවා මොකද්ද? J සමානයි E වතාවක් mu E. right මේ දෙපැත්ත මේ එක සමීකරණය මේක දෙක කියලා ගත්තොත් එකෙනුයි දෙකෙනුයි අපිට ගන්න පුළුවන් දෙපැත්ත සමාන කරලා සිග්මා E සමානයි NE mu වතාවක් E කියලා ගන්න පුළුවන්. ඊට E කැපිලා ගියා. එහෙනම් සිග්මා සමානයි NE වතාවක් mu කියලා ගන්න පුළුවන්. NE කියන්නේ මොකද්ද? වාහක ඝනත්වය. එතකොට mu කියන්නේ සචලතාවය. එහෙනම් තව සමීකරණ වෙනවා සිග්මා සමානයි NE වතාවක් mu කියලා අපිට ගන්න පුළුවන්. right ඔය ටික තමයි මට ඔයාලට කියලා දෙන්න ඕමනාව තිබ්බේ. සන්නායකයක් හරහා ධාරාවක් ගමන් කරද්දි මෙන්න මේ දේවල් ටික තියෙනවා. එහෙනම් අපිට VD කියන්නේ මොකද්ද? ප්ලාවිත වේගය. කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන වේගය. අපි උදාහරණ ගානක් මේකේ පස්සේ වීඩියෝ එකක දානවා මේක හදන උදාහරණ ගානක් විදිහට. නැත්නම් මේ වීඩියෝත් එක්කම ඉස්සරහට අරන් යන්න පුළුවන්. එතකොට අපිට මේ VD යම් කිසි තැනක හොයද්දී අපිට තේරෙනවා මේක කොච්චර හිමින්ද ගමන් කරන්න කියලා. මම ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමද මේ ධාරාව අපි මෙහෙන් දුන්නට පස්සේ එළියට යන්නේ කියලා. හැබැයි අපි කරන්ට් එක යන්නේ හරි හිමින් නෙමෙයිනේ. එතකොට මේක කියන එක තප්පරයට මිලිමීටර ගානක් එන්නේ. තප්පරයට මිලිමීටර 0.2ක් 3ක් වගේ ඔන්න ඔය වගේ ගානක් තමයි VD කියන එකේ ණයන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන තප්පරයට මිලිමීටර 0.2ක වගේ වේගයකින් ගිහිල්ලා අපි කවදා හරි ස්විච් එකක් දැම්මම පස්සේ ලයිට් එක ඒ වෙලාවෙම පත්තු වෙනවනේ. කියන්නේ ආලෝකයේ වේගයට සමාන වේගයකින් විදුලිය ගමන් කරනවා වගේ අපිට දැනෙනවනේ. right එතකොට අපිට ඒ තරම් වේගයක් දැනෙද්දීත්
මෙයා ප්ලාවිත වේගය ඉතාමත් කුඩයි. රයිට් ඒක වෙන්නේ දැන් අපි හිතන්න බටයක් තියෙනවා කියලා මේ වගේ. හරිද? බටයක ඕගොල්ලෝ බටේ වතුර පිරීලා තියෙනවා. වතුර පිරීලා තියෙද්දි මේ පැත්තෙන් ඕගොල්ලෝ තව වතුර දෙනවා. මේකෙන් වතුර චුට්ටක් හරි ඇතුළු කරපුවම මොකද වෙන්නේ? මෙතනින් ඉතුරු වතුර ටික එළියට එනවා. අන්න ඔය වගේ වැඩක් තමයි මේ ඉලෙක්ට්‍රෝන වලටත් වෙන්නේ. මෙතනින් ඉලෙක්ට්‍රෝන චුට්ටක් ඇතුළු කරපුවම මෙතනින් ඒක එළියට එන්න පටන් ගන්නවා. හරිද? මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන වලට මෙතෙන්ට එන්න යන්නේ අර ප්ලාවිත වේගය. දැන් මෙතනට ආපු ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට එන්න සෑහෙන වෙලාවක් යනවා. හැබැයි මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ඇතුළට එනවත් එක්කම මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් එළියට යනවා. ඒ හින්දා තමයි අපිට තේරෙන්නේ මේක ඉතාමත් වේගවත් කියලා. මම කියන එක තේරුණා කියලා මං හිතනවා. හරිද? එතකොට අපි මෙන්න මේ සංකල්ප වලින් අපි අවබෝධ කරගන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙනවා. හරිද? සන්නායකතාවය පිළිබඳව. හරිද? එතකොට රෝ කියන අපි දන්නවා සන්නායකතාවය. තව උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ ගන්න. උෂ්ණත්වය අපිට ගන්න පුළුවන් කෙල්වින් වලින් මයින්ඩ් පුළුවන්. රයිට්. මේ තියෙන්නේ අපි ලෝහ සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙන්න රෝ ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. හරිද? එතකොට අපි ගන්නවා කුසන්නායක වල. හරිද? එතකොට මං කිව්වනේ මේ කියන්නේ මොකද්ද? මෙයාලගේ තියෙන සචලතාවය මියු උෂ්ණත්වය වැඩි වෙද්දී එයාලගේ එහා මෙහි දුවන හැකියාව වැඩි වෙනවා. වැඩි වෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම මෙයාගේ ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා. රයිට්. එතකොට මේවා අපි ගමු කුසන්නායකවල. හරිද? එතකොට ඒ වගේ උෂ්ණත්වය වැඩි කරන්න මේ ඉලෙක්ට්‍රෝන වල සචලතාවය වැඩි වෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන වල සචලතාවය වැඩි වෙද්දි මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දැන් කුසන්නායකවල ඇයි ඒව කුසන්නායක වෙන්නේ? එයාලට මේ එළියට පැනපු ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ කියන්නේ වාහක නැහැ. එළියට ශක්ති මට්ටම් වලින් එළියට පැනපු වාහක ප්‍රමාණයක් නැති හින්දා තමයි ඒගොල්ලොන්ට ධාරාවක් ගමන් කරන්න බැරි. හැබැයි උෂ්ණත්වය වැඩි කරන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වල සචලතාවය එන්න වැඩි වෙනවා. සචලතාවය වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන එහෙම දුවන හැකියාව වැඩි වෙනවා. ඒ වෙද්දි මොකද වෙන්නේ? එකක් දෙකක් ඉලෙක්ට්‍රෝන එළියට පයින්න පටන් ගන්නවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරන්න මොන වගේ වෙයිද? ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා. මොන වගේද? කුසන්නායකවල. තේරුණාද? එහෙනම් උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් අපිට එක අවස්ථාවක් එනවා. අපි ගන්න කුසන්නායකවලත් ඒ කියන්නේ ධාරාව ගමන් කරන්නේ නැති ඒ වගේ ධාරාව ගමන් කරන අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙන. හරිද? තේරුණාද? එයාලගේ ප්‍රතිරෝධකතාවය අඩු වෙන්න ගන්නවා. ඇයි ඒගොල්ලෝ සාසංජ බන්ධන වලින් තදින් බෙදලා ඉන්නේ න්‍යෂ්ටියට. එතකොට ඉලෙක්ට්‍රෝන වල සචලතාවය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි කරද්දී. ඒක සාමාන්‍ය දෙයක් ඕනම දෙයකට වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වල සචලතාවය වැඩි වෙද්දී එහෙම යන්න දඟල ඉද්දී උෂ්ණත්වය වැඩි කරන්න එයාලා ශක්ති මට්ටම් වලින් එළියට පයින්න පටන් ගන්නවා. හරිද? ඒ හින්දා තමයි කුසන්නායක වල මේ විදිහට ප්‍රතිරෝධය අඩු වෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි ඉස්සරහදී කතා කරන්නේ ඕනම දේවල්. ඕනම එක තමයි අර්ධ සන්නායක වල. අර්ධ සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙද්දී බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් අනුලෝම එකක් ප්‍රතිලෝම. ඒ හින්දා උෂ්ණත්වය වැඩි කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම විදිහට තමයි මේගොල්ලෝ උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධතාවය ඔන්න ඔය විදිහට තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ අපි නිගමනට ඉගෙන ගමු මොනවද? සුපිරි සන්නායකවල. සුපිරි සන්නායකවල අපි දන්නවා සුපිරි සන්නායක වෙන්නේවා කියන්නේ ඒගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රෝන වල සචලතාවයක් තියෙන්න පුළුවන්ද? බෑ. බාහිර පැනපු ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හින්දා ඒගොල්ලොන්ගේ ශක්ති හානියක් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධයක් නැත්තම් ඒවා අපි ගන්න මේ සුපිරි සන්නායක ඉතාමත් අඩු උෂ්ණත්වවලදී කියන්නේ කෙල්වින් ඍණ ගණන්වලදී සුපිරි සන්නායක ගුණ පෙන්වන ලෝහ අපි දන්න ලෝහ වර්ග එක මැටීරියල්ස් තියෙනවා. හරිද? එතකොට ඒවා වල ප්‍රතිරෝධකතාවයක් තියෙනවද? ඒ කියන්නේ සුපිරි සන්නායකයන් යට ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධයක් නැත්නම් යාට ප්‍රතිරෝධකතාවයක් තියෙන්න පුළුවන්ද? ඒත් නැහැ. එහෙනම් අඩු උෂ්ණත්වවලදී යාට ප්‍රතිරෝධකතාවයක් නැහැ. ඒකට උෂ්ණත්වය වැඩි කරද්දී යා සන්නායක විදිහටම හැසිරෙනවා. සන්නායක වගේම හැසිරීමක් තියෙන්නේ. හැබැයි යම්කිසි උෂ්ණත්වයකින් පල්ලෙහාට කිසිම සන්නායක හැසිරීමක් මොකුත් නැහැ. යාට ප්‍රතිරෝධයක් නැහැ. රයිට්. එතකොට අද මාඩ අපි මෙන්න මේ ටික ගැන තමයි පොඩ්ඩක් කතා කරේ.
අපි උදාහරණ ගානක් හදමු ඉස්සරහට කොහොමද මේ සමීකරණ ටික යූස් වෙලා දේවල් ටිකක් මේක අපි මෙටීරියල් එකට මොනවා හරි අපි තඹ හරි මොනවා හරි ලෝහයකට දාලා බලමු කොහොමද මේ දේවල් වල හැසිරීම සිද්ධ වෙන්නේ කියලා. රයිට් මේකෙදි මට විශේෂයෙන් උගන්වන්න ඕනේ උනේ ඕගොල්ලන්ට. මෙන්න මේ වගේ හැසිරීමක් තමයි සන්නායක තුල තියෙන්නේ. එතකොට මෙන්න මේ සමීකරණ හැදෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්න ඕනේ වුණා. ඕගොල්ලෝ ඉස්සරහට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව A level වලින් ඔබට ඉගෙන ගන්නවා නම් මෙන්න මේවා අපිට ඕන වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් එළියට එන්නේ කොහොමද? ශක්ති මට්ටමත් එක්ක ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ සෙමිකන්ඩක්ටර් වලින් ඉලෙක්ට්‍රෝනයක් එළියට යන්නේ ඇයි කියන එක ඕගොල්ලෝ කවදා හරි දවසක ඉගෙන ගන්නවා නම් මෙන්න මේ සමීකරණ ටික ඕගොල්ලන්ට ඕනේ වෙනවා. මම මේක පොඩ්ඩක් කියලා දුන්නේ මේකට ආරම්භයක් විදිහට ඔයාලට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගන්න කොහොමද ධාරාවේ හැසිරීම නැත්තම් ඉලෙක්ට්‍රෝන වල හැසිරීම කොහොමද කියන එක කියලා දෙන්න තමයි. ඒ කියන්නේ සන්නායකයක් තුළ ඉලෙක්ට්‍රෝන වල හැසිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න තමයි මම මේක කියලා දුන්නේ. රයිට් අපි උදාහරණ ගානකට යමු.